Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. හරි, ඉතින් ඔන්න අද මම ගෙනාවේ a day in my life video එකක්. ඒ කියන්නේ මාත් එක්ක ඔයාලා අද දවසේම ඉන්නවා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. මම උදේම නැගිටලා මගේ room එකේ channel එක open කරගත්තා. ඕපන් කරගෙන ඉවර වෙලා ඉතින් ඉස්කෝලේ තිබ්බනේ. ඒක නිසා මගේ රූම් එක ගන්නම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මම මේසෙන් පටන් ගත්තා කාමරේ අස් කරන්න ඕනි කියලා හිතාගෙන. ඉතින් ළමයි ඊට පස්සේ මම ඇඳ අස් කරා. ඇඳ අස් කරලා ඉවර වෙලා මම හිතුවා කාමරේ අතු ගාලා දැම්ම නම් හොඳයි කියලා. ඉතින් ඔන්න මම හිතුවා අද දවසේ මගේ රූම් එක ඩීප් ක්ලීනර් කරා නම් හොඳයි කියලා. ඉතින් ඔන්න ඒ වැඩෙත් ඉවරයි. හරි, ඉතින් මම දැන් රූම් එක අතු ගාලා ඉවර වෙලා රිෆ්‍රෙෂ් වෙන්න තමයි හදන්නේ. එහෙනම් අපි ඉක්මනටම වොෂ් එකක් දාගෙන යමු. හරි, ඉතින් ළමයි ඔන්න මම දැන් වොෂ් එකක් දාගෙන ආවා. මේ තියෙන්නේ ඔයාලට මතක ඇති මම කලින් එකේ ඔයාලට මේ මල් ගැන විස්තර බෙදාගත්තා. මේ තමයි මම ආසම මල. මේ මලේ නම නම් දන්නේ නැහැ. මේක හැදෙන්නේ කාලයකට විතරයි. අවුරුද්දේ අවසානයේ සහ අවුරුදු කාලෙට විතරයි. බලන්නකෝ මේ මලේ ලස්සන. ළමයි දැන් මම පයිප් ක්ලීනර් වලින් මෙන්න මේ මල් වාසක හදන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට මම මේක හදලා ඉවර වෙලා ෆයිනල් ලුක් එකත් පෙන්නන්න. ඉතින් මේ ෆෝන් එකෙන් දකින්නට වඩා මේක හදන්න මාරම අමාරු නා. ඒ වුණාට ඉතින් මම හදන එක ඇතහැරියෙත් නැහැ. ඉතින් බලන්නකො ළමයි මේ මල් වාසකයේ ලස්සන. ඇත්තටම කිව්වොත් මට එක කාටවත් දෙන්න හිතෙන්නෙත් නැහැ. ඒ තරම්ම මේ මල් වාසක ලස්සනයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න මේක ලස්සනද කියලා. ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් එළියට ගියා ඇවිදින්න. දැන් නම් ගොඩක් දවල් වෙලා 12ට විතර ඇති වෙලාව. මට ක්ලාස් උත් තියෙනවා. ක්ලාස් යන්නත් ලෑස්ති වෙන්න ඕන. හරි, ඉතින් ඔන්න දැන් මම ක්ලාස් යන ලෑස්ති වෙලා ඉන්නේ. ඔක තමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් ළමයි දැන් වෙලාව 2යි. එහෙනම් ඉතින් අපි ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා හම් වෙමු. ඉතින් ළමයි මම ක්ලාස් ගිහිල්ලා ටිකක් රෑ වුණා. ඉතින් දැන් මම වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් ඔක්කොටම කලින් රිෆ්‍රෙෂ් වෙන එක නම් මගේ පුරුද්දා. එහෙනම් ඉතින් අපි ඉක්මනට වොෂ් එකක් දාගෙන එමු.
හරි බලන්නකො ළමයි අදහසේ ලස්සන මාරම ලස්සන තැඹිලි පාටක් තියෙන්නේ. ඉතින් අපි යමු ඊළඟට ජර්නල් එක මාක් කරන්න. නැත්තම් මට ඒක අමතක වෙනවා. ඉතින් මට මේ දවස් ටිකේම මාක් කරන්න උන් නැහැ. පළවෙනිද විතරයි මාක් කරේ. මම අමතක නොකර ඒ එදිනෙදා දේ මාක් කරනවා. මොකද මට ඩේලි මට මාක් කරන්න වෙන්නේ නැති නිසා. එහෙනම් අපි දැන් ඉක්මනටම බුලට් ජර්නල් එක මාක් කරගමු. ඉතින් ළමයි අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. ඔයාගේ ලස්සන අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔන්න මම ගියා තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. next වීඩියෝ එක කමෙන්ට් කරගෙන යන්න. thank you for watching all of you. bye bye.